ඉතින් ඔයාලටත් කුලක අමාරුයිද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. හායි ඉතින් කොහොමද? ඔන්න ඉතින් ඔයාලට අදත් මම ගෙනල්ලා තියෙන්නේ අලුත්ම এডুকেෂනල් වීඩියෝ එකක්. ඔන්න ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ කුලක සම්බන්ධයෙන්. ඉතින් මේ කුලක කියන පාඩම grade 7 maths වල 4 වෙනි පාඩමට තියෙන්නේ කුලක. ඉතින් අපේ 4 ශ්‍රේණියේ යාළුවන්ට තේරෙන්නත් එක්ක සහ කුලක කියන ගණන් ක්‍රමය අමාරු වෙලා ඉන්න යාළුවන්ටත් එක්ක තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කරන්නේ. ඉතින් තාම channel එකට අලුත් නම් subscribe කරලා all දාලා notification on කරලා තියාගන්න. එතකොට මම දාන මේ වගේ videos ඔයාලගේ phone එකටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. මේ වීඩියෝ එකේ එක තැනක්වත් skip කරගන්න එපා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මොනවාද මේ කුලක කියන්නේ? මේ කුලක කියන්නේ යාළුවනේ ඒ යම්කිසි ද්‍රව්‍යයක නැත්නම් ද්‍රව්‍ය සමූහයක හඳුනාගත හැකි ලක්ෂණයක් මත ඒ ද්‍රව්‍ය වෙන් කරනවා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලස්සන මිනිස්සු ඒක කුලකයක් විදිහට ගන්න බෑ. මොකද ලෝකේ ගොඩක් සෙනග ඉන්නවා. ඒ අතරේ කිහිප දෙනෙක්ව අපිට අරගෙන ලස්සන මිනිස්සු කියලා හැම වෙන් කරන්නත් බෑ. ලස්සන මිනිස්සු කියන්නේ අපිට කුලකයක් විදිහට වෙන් කරන්න බැරි දෙයක්. එතකොට අපි ගත්තොත් යාළුවනේ බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලා අන්න ඒක කුලකයක්. මොකද යම්කිසි සීමාවක් අපි දීලා තියෙනවා. ඒ සීමාව ඇතුළත අපි ඒ ද්‍රව්‍ය අපි වෙන් කරලා තියෙනවා. වෙන් කරලා තියෙන කොහොමද? ඉරට්ට සංඛ්‍යා කියලා. එතකොට ඒක අපි බිංදුවත් 10ත් අතර කියලා ඒකට දීලා තියෙනවා යම්කිසි සංඛ්‍යා කිහිපයක්. එතකොට ඒ සංඛ්‍යා කිහිපෙන් තමයි ඉරට්ට සංඛ්‍යා කියලා අපි ගන්න ඕනේ. එතකොට මේ කුලකවල යාළුවනේ නීති කිහිපයක් තියෙනවා. එක නීතියක් තමයි දැන් ඒක මම ඔයගලට උගන්වනකොට තේරෙයි. මම කලින් කියන්නම්. ඒ නීතිය තමයි යාළුවනේ දැන් අපි කුලකයක් ලියනකොට හිතන්නකෝ මහරගම කියලා. එතකොට මහරගම කියලා ලියනකොට අපිට මේ කුලකයක දැන් ඔන්න අපිට ප්‍රශ්නයක් කරනවා මහරගම යන වචනය කුලකයක් ලෙස දක්වන්න. එතකොට අපි මේ වචනය කුලකයක් විදිහට අපි දක්වනකොට මේකේ දැන් අපිට ගන්න වෙන්නේ මා හා ර ග ම කියලා අකුරු ටික තමයි අපි මෙතනදී දැන් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් කුලකයක් විදිහට ලියන්නේ. එතකොට මා කියන්නේ එක අවයවයක්. එතකොට හා කියන්නේ එක අවයවයක්. එතකොට එක අකුරක් එක අවයවයක් විදිහට තමයි දැන් මේ ප්‍රශ්නේදී අපි ගන්න. එතකොට මේ අවයවවලදී එකම අවයවය දෙපාරක් ලියන්න බෑ. ඒ කියන්නේ මහරගම කියනකොට ඒ වචනේ මුලටත් ම යන්න තියෙනවා අගටත් ම යන්න තියෙනවා. එතකොට ම යන්න දෙපාරකට යොදන්න බෑ. ම යන්න යොදන්න ඕනේ එකපාරයි. අර ඒ වගේ එකම අවයවය කිහිප වතාවක කිහිප දෙනකම දක්වන්න තහනම් මේ කුලක කියන ගණන් ක්‍රමයේදී. ඉතින් යාළුවනේ අපිට මේ කුලක ක්‍රම 3කට ලියන්න පුළුවන්. ඒ ක්‍රම 3 තමයි යාළුවනේ හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මත ඒ වගේම අවයව වලින් තුන්වෙනි ක්‍රමය තමයි වෙන් රූප සටහනකින්. ඉතින් මේ තුනම මම ඔයාලට අද විස්තරාත්මකව ගණිත ගැටලුත් එක්ක කියලා දෙනවා. අපි දැන් බලමු මම ඔයාලට ගාණක් එක්කම කියලා දෙන්නම්. අපි මුලින්ම බලමු හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් එක්ක කොහොමද මේ කුලකයක් අපි ඒ ගාණ හදන්නේ කියලා. මම අර මුලින් කියපු ගාණම ගන්නම් බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. එතකොට යාළුවනේ මම මෙතනින් ලියන්නම්. අපි සාමාන්‍යයෙන් කුලකයක් ලියනකොට මේ පළවෙනි ක්‍රමයේදී මෙන්න මේ වගේ සංගල වරහනක් දාලා අපි මෙතන දැන් මේ අවයව ටික ලියලා ඉවරුනහම මේ විදිහට සංගල වරහන වහනවා. එතකොට මෙතනදී විශේෂත්වයක් වෙනවා. මේ ක්‍රම තුනෙන් අපි මොන ක්‍රමයට හැදුවත් අපිට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් දාන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙම අපි D අකුර ගත්තොත් D සමානයි මෙතන අර අවයව ටික තියෙනවා. මම ඕගලන්ට ඒක දැන් මේ ගාන ලියලා පෙන්නන්නම්.
අපි දැන් ගත්තේ 0.10ත් අතර ඉරට්ට සංඛ්‍යානේ. එතකොට 2 4 6 8 අපිට 10 ගන්නත් බෑ. මොකද මේ 10ත් අතර කියලානේ අපි කිව්වේ. අතර කිව්වම 10 ගන්න බෑ. එතකොට අපි මේ කුලකයක් ලියනකොට අර දෙවන නීතිය තමයි කැපිටල් ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අක්ෂරයක් දාලා දැන් D නම් D සමානයි කියලා තමයි කුලක ලියන්න ඕනේ. ඒ වගේම මේ වගේ සංගල වරහනකුත් දාන්න ඕනේ. සහ මේ සංගල වරහනක් දාලා තමයි පළවෙනි ක්‍රම දෙකටම අපි කුලක ලියන්නේ. එතකොට ඒ වගේ සංගල වරහනක් දාලා අපි කුලකයක් ලියනකොට මේ විදිහට කමා දාන්න ඕනේ. එතකොට මේ ওই ටික තමයි නීති ටික. මේ තියෙන්නේ අවයව වලින් තමයි මම මේ ඔයගොල්ලන්ට මේ පළවෙනි ක්‍රමේ කියලා දීලා තියෙන්නේ. අපි දැන් බලමු හඳුනාගත් පොදු ලක්ෂණයක් ඔස්සේ දෙවෙනි ක්‍රමය. එතකොට යාළුවනේ විශේෂත්වයක් තියෙනවා මේ කැපිටල් ඉංග්‍රීසි අකුරු අපි භාවිතා කරනකොට. අපිට I අකුර, O අකුර සාමාන්‍යයෙන් G අකුර වගේ අපි භාවිතා කරන්නේ නැහැ මේ කැපිටල් අක්ෂර යොදනකොට. ඒ මොකද කියනවා නම් දැන් I අකුර සාමයෙන් අර අපි I අකුරෙන් කියනනේ එක කියලා. ඒ වගේම දැන් O අකුර ගත්තොත් නිකන් බිඳුව වගේනේ. ඒකින්ද ඒ දෙක ගන්නෙත් නෑ. දැන් G අකුර නම් අපි විද්‍යාවේදී ගැල්වනෝමීටරයට වගේ භාවිතා කරන ඉඳන් ගොඩක් වෙලාවට G අක්ෂරයත් අපි භාවිතා කරන්නේ. ඊටු ඕන අක්ෂරයක් අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි විශේෂයෙන්ම භාවිතා කරනවා D, C, X ඒ වගේ අක්ෂර. ඒක මම නිකන් කිව්වේ. අපි දැන් මේ විදිහට බලමු ඊළඟ ක්‍රමය. ඊට කලින් මම ඔයගලන්ට දෙයක් කියන්නම්. ප්‍රශ්නේදී කියලා තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් අහනකොට 0ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා D අක්ෂරයෙන් දක්වන්න. නැත්නම් X අක්ෂරයෙන් දක්වන්න. එහෙම කියලා තිබ්බොත් D අක්ෂරයෙන් දක්වන්න කියලා තිබ්බොත් D අක්ෂරේ සමානයි කියලා ලියන්න ඕනේ. X අක්ෂරය කියලා ඒගොල්ලෝ කියලා තිබ්බොත් X සමානයි කියලා මේ කුලක ලියන්න ඕනේ. එතකොට කිසිම වෙලාවක I අකුර O අකුර කියලා නම් එන එකක් නෑ. මොකද මේ දෙක භාවිතා කරන්නේ නැති හින්දා අපි දැන් බලමු කොහොමද හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් ඔස්සේ කුලක ලියන්නේ කියලා. එතකොට අපි මේ දෙවෙනි ක්‍රමයේ හැටියට අපි D අකුරම තමයි ගන්නෙ. දැන් මේක එක ගානක්නේ. එතකොට දැන් ගාන දෙන්න පුළුවන් ක්‍රම තුනෙන්ම දක්වන්න කියලා. එහෙම වුණොත් මේ එකම අක්ෂරය තමයි අපි උත්තර තුනට භාවිතා කරන්න ඕන. එතකොට දෙවන ක්‍රමයක් මේ විදිහට සංගල වරහන් දානවා. තුන්වෙනි ක්‍රමයේදී අපි සංගල වරහන් දාන්න නැතුව පොඩි වෙනසක් වෙනවා. මේ දෙවෙනි ක්‍රමය සහ පළවෙනි ක්‍රමය යන්නේ එකම වගේ නීති ටික. දැන් ඔන්න අපි සංගල වරහන් දැම්මා. අපි බලමු මොකද දැන් මෙතන අපිට හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණය. දැන් මම මෙතනදී කිව්වනම් පළතුරු කියලා අපිට පළතුරු කිහිපයක් දාන්න පුළුවන්. මෙතෙන්ට හොඳයි. මේ පළවෙනි ක්‍රමයේදී ඇපල්, දොඩම්, මිදි එහෙම දාන්න පුළුවන්. එහෙමනම් මේ දෙවෙනියට අපි ලියන්නේ හඳුනාගත හැකි පොදු ලක්ෂණයනේ. එහෙම වුණාම අපි ලියනවා පළතුරු. හැබැයි දැන් මෙතනදී මම කිව්වේ 0.10ත් අතර ඉරට්ට සංඛ්‍යා කියලානේ. අන්න ඒකින්ද අපි දැන් මෙතනදී හඳුනාගත හැකි පොදු ලක්ෂණය ප්‍රශ්නෙන්ම තමයි උත්තරේ ගන්නෙ. ඒ තමයි 0ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. මට දැන් මෙතන ඉඩ නැති හින්දා මම දැන් යටට ගන්නවා. මෙහෙම කුලගය වහනවා. මගේ මේ සංගල වරහන පොඩ්ඩක් ඇත වුණා 0.10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. ඉතින් ඒ විදිහට තමයි අපි හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් ඔස්සේ මේ කුලකයක් දක්වන්නේ. තුන්වෙනි ක්‍රමේදී ටිකක් ලොකු වෙනසක් වෙනවා. අපි බලමු තුන්වෙනි ක්‍රමේ. ඒ කියන්නේ
වෙන් රූප සටහන. වෙන් රූප සටහනේදීත් අපි මේ D අක්ෂරයෙන් භාවිතා කරමු. එතකොට මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේක D සමානයි කියලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් D කියන එකට මෙහෙම ඊතලයක් ගහලා ගන්නත් පුළුවන්. අපි මම නම් ගොඩක් වෙලාවට ඊතලයක් ගහලා තමයි මේ වෙන් රූප සටහන දක්වන්නේ. අපි යන්නේ මේ තුන්වෙනි ක්‍රමය. ඒ කියන්නේ වෙන් රූප සටහනක් දක්වනකොට දැනට අපිට මේ වගේ හතර පැත්ත වැහුණ මේ වගේ රූප භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපිට මේ වෙන් රූප සටහනකින් දක්වනකොට ගොඩක් වෙලාවට අපි දැනට හොඳට හතර පැත්තම වෙහිච්ච ඕනෑම හැඩතලයක් භාවිතා කරන්න පුළුවන් වුණාට සම්මත ලෙස භාවිතා කරන්න කියන්නේ රවුමක් වෘතයක්. ඒකින්ද අපි දැන් ඉඳන්ම හොඳ වෙහිච්ච කිසිම හිඩසක් නැති රවුමක්ම අඳින්න පුරුදු වෙමු. හරි. දැන් මම ඊට වඩා ටිකක් ලොකුවට ඇඳ ගන්නම්. දැන් ඔන්න අපි මේ විදිහට රවුමක් ඇඳ ගන්න ඕනේ. දැන් මේක කව කට්ට තියලා ඕගොල්ලෝ හරියට ඇඳ ගන්න. දැන් 7 වසරේ ඉඳන් අපිට ගොඩක් වෙලාවට කව කට්ට අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ වෙන් රූප සටහනකදී අපි මෙන්න මේ පළවෙනි එකේ දැන් මේ ප්‍රශ්නෙට අදාළව උත්තරේ 2 4 6 8 නේ. එතකොට 2 4 6 8 ඒ විදිහට ඕන තැනකින් මේ ඉලක්කම් ටික තනින් ඔයාලට මේ වෘතය ඇතුලේ ලියන්න තමයි තියෙන්නේ. හැබැයි කිසිම වෙලාවක මෙන්න මේ විදිහට කමා දාන්න එපා. කමාවක් දැම්මොත් කෙලින්ම ඒ ඔක්කොම ලකුණු ටික කැපෙනවා. වෙන් රූප සටහන ඇතුලේදී අපි කිසිම වෙලාවක කමාවක් යොදාගන්නේ නැහැ. ඉතින් ඔන්න මම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එක්ක කියලා දුන්නා කොහොමද මේ කුලක වලින් අපි ගණන් හදන්නේ කියලා. ප්‍රශ්නේ තමයි මන් දීපු ගැටලුව තමයි 0.10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. එතකොට අපි ඉගෙන ගත්තා කොහොමද අවයව වලින් කුලකයක් ලියන්නේ මේ පළවෙනි එකේදී. දෙවෙනි එකේදී අපි ඉගෙන ගත්තා කොහොමද හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් ඔස්සේ කුලකයක් දක්වන්නේ කියලා. ඒක දෙවෙනි ක්‍රමයට අපි ගොඩක් වෙලාට උත්තරේ ගන්න ප්‍රශ්නෙම්මයි 0.10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. තුන්වෙනි ක්‍රමය තමයි වෙන් රූප සටහන්. ඕගොල්ලන්ට මේ ඊතලයේ වෙනුවට සමාන කිරීමේ ලකුණ මෙන්න මේ ලකුණ උනත් භාවිතා කරන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ඊතලය. ඉතින් ওই විදිහට තමයි අපි මේ ක්‍රම තුන ඉගෙන ගත්තා දැන්. ඉතින් කුලක පාඩම ඉවරයි. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට මේ කෙටි කාලයක් ඇතුළතදී හොඳට කුලක පාඩම තේරෙන්නේ නැති කියලා. ඉතින් මෙතන කුලක කිව්ව ගමන් බය වෙන්න තරම් එහෙම ලොකු දෙයක් නැහැ. මෙතනදී වෙන්නේ හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් ඔස්සේ ද්‍රව්‍ය වෙන් කිරීම. ඉතින් ඒක තමයි සරලවම දැන් මම මේ ඉගෙනුවේ 7 ශ්‍රේණියේ 4 වෙනි පාඩමට සමගාමීව ඒකට අදාළ වෙන්නේ. ඉතින් O level සහ ඊට ඉහළ ඉන්න අයියලා අක්කලට උනත් මේ ටික වටිනවා කියලා මම හිතනවා. කුලක අමාරු වෙලා තියෙනවා නම් කුලක කියන්නේ ඉතින් එහෙම ලොකුවට අමාරු දෙයක්ුත් නෙමෙයි දැනට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකන් දී සිටියට. ඉතින් තාමත් channel එකට අලුත් නම් subscribe කරලා all the notification on කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න, ඔයාලගේ අලුයන්ට share කරන්න. ඒ වගේම comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට අපේ මේ educational video එක අවසానයි. මම ඔයගලන්ට තවත් ලස්සන videos ගේන්නම්. එහෙනම් ඉතින් goodbye ඔයාලා හැමෝටම.